පසුගිය කාලයේ ලංකාවේ වැඩිම පිරිසක් කතා වුණු විවාහ උත්සවය තමයි ජනප්‍රිය නර්තන ශිල්පිනියක වන අසේකාගේ විවාහ උත්සවය. ලංකාවේ ප්‍රවීණ නර්තන ආචාර්යවරයෙක් වන චන්න විජේවර්ධනගේ වගේම උපුලි විජේවර්ධනගේ ආදරණීය දියණිය වන අසේකා විවාහ වුණේ ලංකාවේ ඉහළින්ම ඉන්න කෝටිපතියෙක් වගේම දෙවැන්ත කලා පවුලක නෑකම් කියන ගාමිණී පොන්සේකාගේ මුණුබරෙකු වෙන ජනික් සමග. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරය කරන අසේකා පිළිබඳ. ඉතින් අසේකා දැන් කොහෙද පදිංචි වෙලා ඉන්නේ? විවාහයෙන් පස්සේ මම ජනික් එක්ක යාළගේ ගෙදර පදිංචි වෙන්න ආවා. ඇත්තටම ජනික්ට තියෙන්නේ ගොඩක් ලොකු ගෙදරක්. ඒ වගේම එයාට ගොඩක් ලොකු පවුලක් තියෙනවා. ඉතින් මමත් දැන් ඒ දේවල් වලට හුරු වෙන ගමන් ඉන්නේ. ඇත්තටම මේක ගොඩක් සුන්දර අත්දැකීමක්. මට පණ වගේ ආදරය කරන ජනික් එක්ක එකට ඉන්න ලැබීම මට හරිම සතුටුයි. ඇත්තටම කියනවා නම් මේක මගේ හීනයක් හැබෑ වුණා වගේ. දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා මට හිතෙනවා. අසේකාගේ සහ ජනිත්ගේ විවාහය පැවැත්ුණේ ඉන්දියානු සාම්ප්‍රදායික ක්‍රමයට. ඒ වගේම අසේකාගේ සහ ජනිත්ගේ මේ සුන්දර දිනය තවත් ලස්සන කරන්න අසේකාගේ ආදරණීය මිතුරන් වගේම මිතුරියන් රැසක් සහභාගී වෙලා තිබ්බා. කොහොම වුණත් මේ වන විට අසේකා සහ ජනික් ඉන්නේ ඔවුන්ගේ ගෙදර නොවේ. මේ වන විට ජනික් සහ අසේකා ඉන්නේ ඔවුන්ගේ මදු සමයට පිටව ගිහින්. ඉතින් මේ අවස්ථාවේ සුන්දර පින්තූර ටිකක් ඔවුන් සමාජ ජාලා වලට එකතු කරලා තිබ්බා. ඇත්තටම ජනික් සහ අසේකා යුවල ගොඩක් සුන්දරයි නේද?